හායි මම රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ෆයිනල් ඉයර් අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්. ඉතින් රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුල් වන ඕනෑම කෙනෙක්ට තමන්ගේ අවසාන වසරේ ඒ කියන්නේ ෆයිනල් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එකේදී තමන්ගේම රිසර්ච් එකක් කරන එක අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඉතින් මම ස්පෙෂලයිසේෂන් කරන්නේ ක්‍රොප් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන්. ඉතින් මම කැමති මගේ රිසර්ච් එකේ මම ගත්ත අත්දැකීම් මේ වගේ මම රිසර්ච් එක කරේ කොහොමද අනේ වගේ දේවල් ගැන පුංචි වීඩියෝ එකක් කරන්න. ඉතින් මගේ රිසර්ච් එකේ රිසර්ච් ටයිටල් එක තමයි An Investigation of Applying Biochar on Enhancing Drought Tolerance and Induced Modification of Agronomic Growth and Yield Attributes of Cowpea and Mung bean. ඉතින් බැලුවමට ටිකක් ලෙන්දි ටොපික් එකක්. නමුත් මේකෙන් කියන්නේ සරලවම කිව්වොත් අපි බයෝචාර් එහෙම නැත්නම් මේකෙදි මම පාවිච්චි කරේ partially burned paddy husk biochar ඇඩ් කළා කොහොමද drought tolerance එක. ඒ කියන්නේ නියඟයට තියෙන ප්‍රතිරෝධීතාවය ඇති කරන්නේ කොහොමද කව්පි සහ මං බීන් වල මෙන්න මේ කියන partially burned paddy husk biochar ඇඩ් කරලා කියන එක තමයි සරලව මගේ රිසර්ච් ටයිටල් එකෙන් කියන්නේ. ඉතින් මගේ රිසර්ච් එක මම කරගෙන ගියේ Grain Legume and Oil Crop Research and Development Center අඟුණුකොළ පැලැස්ස. තවදුරටත් කිව්වොත් මාංශ හා තෙල් භෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අඟුණුකොළ පැලැස්ස කේන්ද්‍ර කරගෙන තමයි මගේ රිසර්ච් එක මම කරගෙන ගියේ. ඊළඟට මගේ එක්ස්පෙරිමන්ට් එකේ එක්ස්පෙරිමෙන්ටල් සෙටප් එක ගැන කතා කරොත් මම කලින් කිව්වා වගේ ප්‍රධාන වශයෙන් කව්පි සහ මං බීන් කියන ක්‍රොප්ස් දෙක තමයි මම යොදාගත්තේ. කව්පි වල යොදාගත්ත වෙරයිටි එක ANK CP1 සහ මුං බීන් වල යොදාගත්ත වෙරයිටි එක වෙන්නේ MI6. මෙතනදී මගේ රිසර්ච් එක කරේ රේන් අවුට් ෂෙල්ටර් එකක් ඇතුලේ. මොකද වර්ෂාව ඇති වුණොත් ඒකෙන් කිසිම බලපෑමක් වෙන්න බෑ මගේ රිසර්ච් එකට. මොකද අපි බලන්නේ ඩ්‍රවුට් එක ගැන හින්දා. මෙතනදී රේන් අවුට් ෂෙල්ටර් එක ඒ ඒරියා එකේ තිබ්බේ අපි ෆිල් කරපු සොයිල් එකක්. එතනදී ප්‍රෝටීන් මික්ස්චර් එකේ টপ සොයිල් සෑන්ඩ් සහ කොම්පෝස්ට් 2:1:1 රේෂියෝ එකෙන් තමයි දාලා තිබ්බේ. අපි සකස් කරපු බෙඩ් එකක් සාමාන්‍යයෙන් මීටර් 1.5ක් දිග සහ මීටරයක් පළල වෙන විදිහට තමයි සකස් කරේ. ඒ වගේම මුං සහ කව්පි දෙකේම ස්පේසිං විදිහට යොදාගත්තේ 30/15. ඒක ඩිපාර්ට්මන්ට් ඔෆ් ඇග්‍රිකල්චර් රෙකමෙන්ඩේෂන් එකත් එක්ක තමයි අපි ඒක යොදාගන්නේ. ඒ වගේම තමයි මෙතනදී හැම ට්‍රීට්මන්ට් එකේම අපි රෙප්ලිකේට් 3ක් මේන්ටේන් කරා. ඒකට හේතුව තමයි අපිට වෙන්න පුළුවන් බයස් අවම කරගන්න. ඊළඟට කතා කරන්න යන්නේ මගේ රිසර්ච් එකේදී ට්‍රීට්මන්ට්ස් කොහොමද පාවිච්චි කරේ කියන එක. ප්‍රධාන වශයෙන් ට්‍රීට්මන්ට් දෙකක් පාවිච්චි කරා. පළවෙනි එක තමයි සිලිකන් ට්‍රීට්මන්ට් එක, දෙවෙනි එක තමයි ඩ්‍රවුට් ට්‍රීට්මන්ට් එක. ඉතින් සිලිකන් ට්‍රීට්මන්ට් එකේ ප්‍රධාන වශයෙන් ලෙවල්ස් 3ක් තියෙනවා. ඒ තමයි කන්ට්‍රෝල්. ඒ කියන්නේ අපි කිසිම බයෝචාර් එකක් ඇප්ලයි කරන්නේ නැති ප්ලොට්ස් කිහිපයක් මේන්ටේන් කරනවා. ඊළඟට පැඩි හස්ක් බයෝචාර් 3 metric tons per hectare. අනිත් එක තමයි පැඩි හස්ක් බයෝචාර් 5 metric tons per hectare කියන එක. ඉතින් අපි අපේ ප්ලොට්ස් වලට අදාළ විදිහට මේවා කැල්කියුලේට් කරලා තමයි බයෝචාර් ටික අපි අරගන්නේ. ඊළඟට දෙවෙනි ට්‍රීට්මන්ට් එක ගැන කතා කරලා දෙවෙනි ට්‍රීට්මන්ට් එක තමයි ඩ්‍රවුට් ට්‍රීට්මන්ට් එක. එතනදී අපි එක ප්ලොට් සෙට් එකක් මේන්ටේන් කරනවා ඩ්‍රවුට් well watered විදිහට. ඒ කියන්නේ අපි හොඳින් වතුර දානවා. අනිත් ප්ලොට් සෙට් එක අපි මේන්ටේන් කරන්නේ අපි ඒවට ඉරිගේට් කරන්නේ 50% from field capacity. ඒ කියන්නේ field capacity එකෙන් 50%ක් වෙන විදිහට තමයි අපි ඒ ප්ලොට් සෙට් එකට ඉරිගේට් කරන්නේ. ඊළඟට එක්ස්පෙරිමෙන්ටල් ප්‍රොසීඩියර් එක ගත්තොත් අපි සාමාන්‍ය විදිහටම තමයි මුලින්ම අපි land preparation කියන දේ කරනවා. ඊළඟට දෙවෙනි එක තමයි අපේ පළවෙනි ට්‍රීට්මන්ට් එක ඇප්ලයි කරනවා. ඒ කියන්නේ ඉන්කෝපරේෂන් ඔෆ් බයෝචාර්. ඒ කියන්නේ අපි පාත්‍ය හදලා ඊළඟට ඒවට අපි මෙෂර් කරගත්ත බයෝචාර් ඇප්ලයි කරනවා. ඊළඟට අපි බේසල් ඩ්‍රෙස් ඇප්ලයි කරන්න ඕනේ. බේසල් ඩ්‍රෙස් එක විදිහට අපි ප්‍රධාන වශයෙන් ඕනම බේසල් ඩ්‍රෙස් එක යූරියා, TSP සහ MOP තමයි තියෙන්නේ. ඒවා අපි පාවිච්චි කරන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඇග්‍රිකල්චර් රෙකමෙන්ඩේෂන් වලට අනුව. එතනදී සාමාන්‍යයෙන් යූරියා හෙක්ටාරයකට කිලෝ 35ක්, ඊළඟට TSP හෙක්ටාරයකට කිලෝ 100ක් සහ MOP හෙක්ටාරයකට කිලෝ 35ක් MOP හෙක්ටාරයකට කිලෝ 75ක් කියන විදිහට තමයි අපි බේසල් ඩ්‍රෙස් යොදාගන්නේ. එතකොට ඒවා අපේ ප්ලොට් එකේ සයිස් එකට අනුව කැල්කියුලේට් කරලා අපි අරගන්නවා. ඊළඟට බේසල් ඩ්‍රෙස් එක ඇප්ලයි කරලා සාමාන්‍යයෙන් දවස් 3කට විතර පස්සේ තමයි අපි සීඩ් සෝවින් කරන්නේ. ඊළඟට ෆර්ටිලයිසර් ඇප්ලිකේෂන් කියලා අපි මෙතනදී සඳහන් කරේ අපි onset of flowering අහපව ෆර්ටිලයිසර් එකක් ඇප්ලයි කරන්න ඕනේ. එතනදී යූරියා විතරයි ඇප්ලයි කරන්නේ. ඒවත් අපි කැල්කියුලේට් කරලා ඒ අනුව තමයි යොදන්නේ. ඊළඟට ට්‍රීට්මන්ට් ඇප්ලිකේෂන් එක කියලා කියන්නේ අපේ ඩ්‍රවුට් ට්‍රීට්මන්ට් එක දෙන්න ඕනේ. අපේ ඩ්‍රවුට් ට්‍රීට්මන්ට් එක අපි දෙන්න පටන් ගන්නෙ onset of flowering. ඒ කියන්නේ flowering වලින්
පස්සේ තමයි අපි අපේ drought treatment එක දෙන්න පටන් ගන්න. ඊළඟට අනිකුත් crop management practices උදාහරණයක් විදිහට weeding, ඒ කියන්නේ වල් පැල ගලවන එක, ඊළඟට මොකක් හරි disease එකක් හරි pest එකක් හරි ආවොත් ඒවා පාලනය කරන එක, ඒ හැමදේම මේ research එකේදී සිද්ධ කරනවා. ඉතින් ඊළඟට මගේ රිසර්ච් එකේ data collection procedure එක උනේ කොහොමද කියලා බලන්න පුළුවන් අපිට. මුලින්ම මේකෙදී අපි ප්‍රධාන වශයෙන් parameters 3ක් එකතු කරගත්තා. ඒ තමයි growth parameters, yield parameters සහ soil parameters. ඉතින් growth parameters යටතේ plant height, number of leaves එන්න ඒ parameters දෙක සාමාන්‍යයෙන් තිරින් out කරයින් පස්සේ හැම සතියකටම සැරයක් ඒ parameters දෙක අරගත්තා. ඒ වගේම leaf area සහ biomass. එතනදී biomass වලදී root biomass and shoot biomass අරගත්තා fresh and dry weight විදිහට. ඒක destructive harvesting stage එකේදී තමයි අරගන්නේ. ඊළඟට root nodule count එකත් growth parameters එකක් විදිහට අරගත්තා. ඊළඟට yield parameters විදිහට number of flowers per plant, number of pods per plant, ඊළඟට number of seeds per pod, ඒ වගේම total grain weight. මෙතනදී නම් අපි අරගත්තේ 100 grain weight. මොකද රිසර්ච් එක අතරතුරේදී අපිට රිසර්ච් එකේ පුංචි වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි healthy pod weight එක වගේම hard seed count එක මං බීන් වල. මොකද මං බීන් වල තමයි අපිට hard seed හම්බෙන්නේ. ඒ වගේම තමයි soil parameters විදිහට soil moisture content එක විතරයි මගේ රිසර්ච් එකේදී අරගත්තේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ෆීල්ඩ් එකේ ෆීල්ඩ් ලේඅවුට් එක මොන වගේද කියලා. ෆීල්ඩ් එක කොහොමද arrange වෙලා තිබ්බේ ඒ ගැන පුංචි අයිඩියා එකක් අරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ වගේම තමයි single plot view එක, තනි plot එකක් මොන වගේද තිබුණේ, plants කොහොමද arrange වෙලා තිබ්බේ, ඒ වගේම තමයි ස්පේසින් කොහොමද මේන්ටේන් කරගත්තේ කියන එක මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මම මගේ රිසර්ච් එක සඳහා රිසර්ච් ස්ටේෂන් එකට ඉස්සෙල්ලාම ගියේ පෙබරවාරි 6 වෙනිදා. ඉතින් මෙතන ඉඳලා ඔයාලට බලන්න පුළුවන් රිසර්ච් ස්ටේෂන් එක තුලදී මම කොහොමද රිසර්ච් එක කරගෙන ගියේ කියලා. ඉතින් කලින් කිව්වා වගේ land preparation කියන එක තමයි අපේ first step එක වෙන්නේ. ඉතින් land preparation කියන එක ලේසි කරගන්න අපි මුලින්ම අපේ field එක හොඳට irrigate කරන්න ඕනේ. මොකද field එක හොඳට irrigate කරොත් තමයි අපිට land එකට tractor වගේ දේවල් දාලා ලේසියෙන් අපේ land preparation procedure එක ලේසි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් land එක හොඳින් irrigate කරායින් පස්සේ සිද්ධ වුණේ අපේ land එක හොඳින් rotate කරගන්න එක. ඒ සඳහා අපි යොදාගත්තේ 4-wheel tractor එකට සම්බන්ධ කරපු රොටවේටරයක්. ඉතින් ඔයාලට දකින්න පුළුවන් land එක කොහොමද රොටවේටරයක් මගින් රොටවේට් කරේ කියලා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ රිසර්ච් එක සක්සස් කරගන්න රිසර්ච් ස්ටේෂන් එකේ ලේබර්ස් ලගෙන් ලොකු සපෝට් එකක් හම්බුණා. ඉතින් ලෑන්ඩ් එක රොටවේට් කරගත්තයින් පස්සේ ඊළඟට සිද්ධ වුණේ බෙඩ්ස් හදන එක. එතනදී පෙග්ස් ගහලා ඒ වගේම බෙඩ් එකේ ලෙන්ත් එක විඩ්ත් එකට අණුවල අණු ඇදලා බෙඩ් සකස් කරගන්න පුළුවන් වුණා. ඉතින් මම කලින් කිව්වා වගේ මගේ රිසර්ච් එක සිද්ධ කරේ රේන්අවුට් ෂෙල්ට් එකක් ඇතුලේ. ඉතින් මේ රේන්අවුට් ෂෙල්ට් එක එහා මෙහා කරන්න පුළුවන් රේන්අවුට් ෂෙල්ට් එකක්. ඉතින් සාමාන්‍යයෙන් තිනින් අවුට් ප්‍රැක්ටිස් කරායින් පස්සේ සාමාන්‍යයෙන් උදේට අපි රේන්අවුට් ෂෙල්ට් එක අරිනවා. ඒ වගේම හවස් වෙද්දි රේන්අවුට් ෂෙල්ට් එක වහනවා. මොකද සාමාන්‍යයෙන් අඟුණුකොළ පැලස්ස ප්‍රදේශයට මම රිසර්ච් එක කරපු කාල සීමාව තුළ වර්ෂාව ලැබෙන්නේ නැති කාල සීමාවක්. ඉතින් ඒ හින්දා රිසර්ච් එකට වර්ෂාවෙන් මොකක් හරි බලපෑමක් වෙයි කියලා හිතලා තමයි අපි රේන්අවුට් ෂෙල්ට් එකක් ඇතුලේ රිසර්ච් එක කරගෙන ගියේ. ඉතින් ඕනම රිසර්ච් එකකදී සීඩ් සෝවින් කරන්න කලින් සීඩ් ජර්මිනේෂන් ටෙස්ට් එකක් කරන එක අනිවාර්යයි. ඉතින් මෙතනදී මම පාවිච්චි කරේ පෙට්‍රි ඩිෂ් මෙතඩ් එක. ඒකෙදි මම කරේ සාමාන්‍යයෙන් සීඩ් 100ක විතර සීඩ් සාම්පල් එකක් අරගන්නවා. ඒ වගේම අපිට පෙට්‍රි ඩිෂ් එකක් ඕනේ වෙනවා. අපි කරන්නේ මේ පෙට්‍රි ඩිෂ් එක මතට ටිෂු පේපර්ස් කිහිපයක් අතුරනවා. ඒ වගේම මේ ටිෂු පේපර්ස් හොඳට වේට් කරන්න ඕනේ. ඊට පස්සේ අපි අරගත්ත සීඩ් 100 මේ පෙට්‍රි ඩිෂ් එක මත එකමත් එක වැටෙන්නේ නැති විදියට අතුර ගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් පැය 24ක් විතර තියලා අපිට කවුන්ට් කරගන්න පුළුවන් අපි දාපු සීඩ් 100න් කොච්චර සීඩ් ප්‍රමාණයක් ජර්මිනේට් වෙලා තියෙනවද කියලා. එනේ ඒ විදිහට අපිට පෙට්‍රි ඩිෂ් මෙතඩ් එක පාවිච්චි කරලා සීඩ් ජර්මිනේෂන් ටෙස්ට් එකක් කරගන්න පුළුවන්.
ඉතින් ඒ වගේම තමයි මගේ රිසර්ච් එකේදී මම කලින් කිව්වා වගේම ඩ්‍රවුට් ට්‍රීට්මන්ට් එකක් දෙන්න තියෙනවා. ඉතින් මේ ඩ්‍රවුට් ට්‍රීට්මන්ට් එක ලබා දෙද්දී විශේෂයෙන්ම එක ප්ලොට් සෙට් එකක් මේන්ටේන් කරනවා වෙල් වෝටර්ඩ්. ඒ කියන්නේ හොඳින් ඉරිගේට් කරලා. ඒ වගේම තමයි තවත් ප්ලොට් සෙට් එකක් මේන්ටේන් කරනවා සාපේක්ෂව අඩුවෙන් ඉරිගේට් කරලා. ඉතින් එක පැත්තකට ඉරිගේට් කරපුවාම එතනින් අනිත් ප්ලොට් සෙට් එකට වෙන බලපෑම අවම කරන්න අපි වැඩි ගේජ් එකක් තියෙන පොලිතීන් එකක් මගින් මේ ප්ලොට් දෙක වෙන් කිරීම සිද්ධ කරනවා. ඉතින් රිසර්ච් ෆීල්ඩ් එකේ අන්න ඒ ක්‍රියාවලිය සිද්ධ වුණේ මෙන්න මේ විදිහට තමයි. බෙඩ් සකස් කරලා ඒ වගේම පොලිතීන් එක ඇප්ලයි කරලා ඊළඟට සිද්ධ වුණේ සකස් කරගත්තු බෙඩ්ස් වලට අපි මෙෂර් කරගත්තු බයෝෂා ඉන්කෝපරේට් කරන එක. ඉතින් ඒක සිද්ධ වුණේ මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි මෙෂර් කරගත්ත බේසල් ඩ්‍රෙස් එකත් අපි මේ වෙලාවේදී තමයි බෙඩ්ස් වලට ඉන්කෝපරේට් කරන එක සිද්ධ කළේ. ඉතින් ඊළඟට තියෙන්නේ සීඩ් සෝවින් කරන්න. හැබැයි සීඩ් සෝවින් කරන්න කලින් සීඩ්ස් වලට සීඩ් ට්‍රීට්මන්ට් එකක් කරන එක අනිවාර්ය වෙනවා. මේකෙදී අපි සීඩ් ට්‍රීට්මන්ට් එක කරන්න පාවිච්චි කරේ හෝමයි. හෝමයි එක සීඩ්ස් හොඳින් මික්ස් කරලා තමයි සීඩ් සෝවින් කරන්න පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේම තමයි සීඩ්ස් දානකොට අපි එක හෝල් එකකට සීඩ්ස් 4ක් විතර දානවා. ඒකට හේතුව සමහර වෙලාවට සමහර සීඩ්ස් තියෙන පුළුවන් ජර්මිනේට් වෙන්නේ නැති ඒවා. එහෙම වුණොත් ඒක අපේ රිසර්ච් එකට නෙගටිව් විදිහට බලපාන්න පුළුවන්. ඒ හින්දා සාමාන්‍යයෙන් එක හෝල් එකකට සීඩ්ස් 4ක් විතර එන විදිහට දාලා ඒ වලවල් අපි හොඳට පස් වලින් වහනවා. ඒ වගේම තමයි ඊට පස්සේ අපි හැම බෙඩ් එකක්ම හොඳින් ඉරිගේට් කරන්න ඕනේ. මොකද අපි දන්නවා සීඩ් ජර්මිනේට් වෙන්න නම් අනිවාර්යෙන් එතන මොයිස්චර් තියෙන්න ඕනේ. ඒ හින්දා අපි හැම බෙඩ් එකක්ම හොඳින් ඉරිගේට් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ ෆීල්ඩ් එකේ නේම් බෝඩ් ඒ වගේම ටයිටල් බෝඩ් ගහන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒකට හේතුව අපේ ෆීල්ඩ් එක දකින ඕනම කෙනෙක්ට පහසුවෙන්ම අපේ රිසර්ච් එකේ මොන වගේ දෙයක්ද වෙන්නේ, ඒ වගේම අපි ට්‍රීට්මන්ට් ඇලොකේට් කරලා තියෙන්නේ කොහොමද, ඒ වගේ දේවල් ගැන අයිඩියා එකක් ලේසියෙන්ම අරගන්න පුළුවන් ටයිටල් බෝඩ් ඒ වගේම නේම් බෝඩ් ගහන එකෙන්. ඉතින් රිසර්ච් එකේ ඊළඟට මොකද වුනේ කියලා part 2 වලින් බලන්න පුළුවන්. So let's meet with part 2.